ක්‍රීඩාලෝලයේ හිතවතුනි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර 2020 තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද උදෑසන 6ට ආරම්භ වුණේ ශ්‍රී ලංකා වේලාවෙන්. තරගයේ පළමුව පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල ලෙස පැතුම් නිස්සංකව ලකුණු 18කට දවා ගනිද්දී ඊළඟ පන්දුවට ලසිත් ක්‍රොස් පුල්ලෙව දවාගත්තේ පසුගිය IPL තරගාවලියේ තුන් ඉරියව්වෙම දක්ෂතා පෙන්නූ ජේසන් හෝල්ඩර් විසින්. නායක කුසල් මෙන්ඩිස්ද ලකුණු 36කට දැවී ගියා. නියමිත පන්දු වාර 20 තුල කඩලු 9කට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 147ක් ලබා ගන්නවා. උපනායක කමිදුන් මෙන්ඩිස් අගන අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ජේසන් හෝල්ඩර් සහ ශාමන් ජෝසප් කඩලු 3 බැගින් දවා ගත්තා. ලකුණු 148ක ඉතා පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරු යුගලය වූයේ නායක ෂයි හෝප් සහ බ්‍රැන්ඩන් කිං. ඔවුන් දෙදෙනා පළමු කඩොල්ලට වේගවත් ඉනිමත් දියත් කළේ පන්දු 38කින් ලකුණු 67ක් ලබා ගනිමින්. මේම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නෙකු වන IPL තරගමාලාවේ සන්රයිසර්ස් කණ්ඩායමේ හිමිකාරය වන කාව්‍යා මාරංගේ ආදරේ බඳු එෂාන් මාලිංගද කැඳවා තිබුණා. පළමු කඩලු දෙක ලකුණු 95 දී බිඳ වැටෙද්දී කොදෙව් කණ්ඩායම ස්ථාවර සවිමත් මට්ටමක තිබුණා. නමුත් එෂාන් මාලිංගගේ පැමිණීමත් සමග රොස්ටන් චේස්ගේ විකට් පොළු ගලවමින් එම කඩුල්ල බිඳ දැමීමට සමත් වුණා. තරගයේ ජය පෙනෙන මානයේ තිබුණු වෙස්ට් ඉන්දීස් ඉනිමේ තිබූ වේගය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළු එෂාන් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගය දෙපිලටම විවෘත කළා. අවසන් පන්දු වාරයත් එක්ම ලකුණු අවශ්‍ය වූ කොදෙව්වන් පන්දු 4ක් ඉතිරිව තිබීදී තරගය ජය ගැනීමට සමත් වුණා. වනිදු හසරංග කඩලු දෙකක් බිඳ හෙළද්දී ෂයි හෝප්ගේ ඉවසිලිවන්ත ඉනිමද කැපී පෙනුණා.